බුදු පිළිමයක් එහෙම නැත්නම් දේව පිළිමයක් බල ගන්නවා කියලා ගොඩක් දෙනෙක් අහලා තියෙනවානේ. ඔය බුදු රූපේට ඉහළින් අපි දේව රූප තියන්නේ නැහැ කවදාවත්. බොහෝම අසුබ ක්‍රියාවක්. ඒක බොහොම අයහපතක් ඔබට ඔබගේ පවුලේ අයට ගෙනල්ලා දෙන ක්‍රියාවක්. යක්ෂ ගණයට අයිති වන දේවරුන්ට අපි සාමාන්‍ය භූමිය ඇතුලේ කියන්නේ ගෙදර ඇතුලේ අපි පහනක් තියන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඇත්තටම කිව්වොත් මේ ගොඩක් දෙනෙක් ඔක මේ කියන්නේ කරන වැරදි යම්කිසි දේවල් කොටසක් තියෙනවා. මේ බුද්ධ ප්‍රතිමාවක් කියන එක දැන් අපි ගෙදරට බුද්ධ ප්‍රතිමාවක් හෝ දේව ප්‍රතිමාවක් හෝ ගෙනාවට පස්සේ ඔබට යම්කිසි විදිහේ ඒ අවශ්‍ය වතාවත් කරගන්න පුළුවන් නම් විතරයි ඔබ මේක ගෙනල්ලා හරියට පුද පූජා තියන්න ඕනේ. දැන් බෞද්ධයෝ නම් 100ක් නම් 100 දෙනාගම ගෙදර බුද්ධ ප්‍රතිමාවක් තියෙනවා සාමාන්‍යයෙන්. එතකොට දැන් මේක ගෙනල්ලා ඔබ යම්කිසි විදිහකින් අපි කියමුකෝ පහන් කණුවක් හදලා සමහරු එදී මේ පූජාවන් යම්කිසි විදිහකින් තියෙනවා. සමහරු ඇතුලේ ඕක තියෙනවා. නමුත් බුද්ධ ප්‍රතිමාවක් තියන්න ඕන ඇත්තම කිව්වොත් ඊශාන දිශාවට ඔබ මුහුණලා තියන්න. එහෙම නැත්නම් ඔබ අනිවාර්යයෙන්ම උතුරට හෝ නැගෙනහිරට මුහුණලා තිබ්බනම් තමයි බොහොම යහපත් වෙන්නේ. ඊශාන දිශාවට තියන්න පුළුවන් ඒක වඩාත්ම යහපත්. ඊශානෙට තමයි සාමාන්‍ය අපි තියන්නේ. ඔබ බැරි වෙලා හරි නිර්ත දිශාවට එහෙම තියන්න යන්න එපා. ඒක ඇත්තටම කිව්වොත් ඒක හොඳ නැහැ. නිර්ත දිශාවට අපි සාමාන්‍ය යහපත් කාර්යයන් කිසි දෙයක් නිර්තර කරන්නේ ගොඩක් දුරට අයහපත්ම කියන්නේ නිර්තර කියන දිශාව මේ සාමාන්‍ය අපේ ගන්නේ ඔය දුර්වල දේවල් කරන්න ගන්න පැත්ත. එතකොට යහපත් දේවල් අපි කරන්නේ බුදුන් වඳිනවා කියන එක යහපත් කාර්යයක්. එතකොට බුදු පිළිමක ගෙනල්ලා අනිවාර්යෙන් තියනවා නම් තියන්න ඕනේ. ඊශාන දිශාවට මුහුණලා එහෙම නැත්නම් අඩුම වශයෙන් ඔබ උතුරට හෝ නැගෙනහිරට තියන්න ඒක බොහොම යහපත් වෙනවා. අනික බුදු පිළිමයක් එහෙම නැත්නම් දේව පිළිමයක් ගෙනල්ලා ඉස්සෙල්ලා මේක හොඳට පිරිසුදු කරගන්න ඕනේ. එතකොට හඳුන් තෙලෙන් වගේ මේක ඔබ පිරිසුදු කරගන්න මුලින්ම. එතකොට හඳුන් තෙල් එහෙම නැත්නම් කහ වතුරෙන් වගේ හොඳට හොදලා ගන්න ඕනේ මේකට. ඔබ දෙහි ටිකක් දාලා දෙහි කොළ කොහොඹ කොළ දාලා කහ වතුරේ හොඳට නාවලා කරලා තමයි ගන්න. එතකොට ඒ දැන් අපි කියමුකෝ කඩෙන් ඔබ බුදු පිළිමයක් ගෙනාවට කමන්න ඒක තමයි ඔබ කරන ලොකුම ගරු කිරීම. එතකොට ඒක කරලා ඔබට හඳුන් තෙලෙන් දුම් ගහලා මේක සතියක් දෙකක් එහෙම නැත්නම් හෝරා 3ක්වත් අඩු ගානේ හොඳ පිරිතක් සජ්ජායන කර්ණීයමෙත්ත සූත්‍රය වගේ කියන ගම මේ කර්ණීයමෙත්ත සූත්‍රය ඔබ ජීවම් කරගන්න ඔබ හඳුන් තෙල් වලට හෝ දුම්මල් සාම්ප්‍රාණි වලට නැත්නම් හඳුන් තෙලට ජීවම් කරගන්න වඩාත් හොඳ. නැත්නම් දුම්මල් සාම්ප්‍රාණි වලට හරි ජීවම් කරලා මේක එහෙම නැත්නම් ඔබ පහනක් හරි තියලා අර පිරිසුදු කරගන්න එක මුලින් කරගන්න ඕනේ. ඔය බුදු පිළිමයක් එහෙම නැත්නම් දේව පිළිමයක් බල ගන්නවා කියලා ගොඩක් දෙනෙක් අහලා තියෙනවා. ඔය බල ගන්නවා කියන්නේ ඕක තමයි කාර්යය. සරලවම කියන කාර්යය. ඔබට ඊට එහායි මහා ලොකු දේවල් වලට යන්න අපහසුයි. ඒ නිසා මේ වැඩේ ඕනම බුදු පිළිමයක් ඔබ ගෙදරට නිවසට ගෙනාවට පස්සේ ඔන්න ඔය මම කියපු කාර්යයන් ටික මුලින් කරලා ඉන්න. කරලා ඉවරලා ඔබ ඒක අවශ්‍ය තැන තැන්පත් කරලා ඔබගේ පුද පූජාවන් හරියටම කෙරෙන්න ඕන. ඒ කියන්නේ බුදු පිළිමයක් ඔබ පුද පූජාවක් නොකර තියන්න එපා. එතකොට ඒ අනිවාර්යයෙන්ම උදේට පහන් තියන්න, හවසට පහන් තියලා ඒ කටයුතු අනිවාර්යෙන් කරන්න ඕනේ. එතකොට ඒවා කරන්න බෑ නම් ඔබ මේ වැඩේ බාර ගන්න එපා. ගොඩක් දුරට මම දැකලා තියෙනවා. දැන් හන්දිවල සමහර විට බුදු පිළිම තැන්පත් කරනවා ගෙනල්ලා. ඉතින් සතියක් දෙකක් මාසයක් දෙකක් තුනක් යනක විතර යනකම් මේක පුද පූජා කරනවා. ඉතින් ඊට පස්සේ මේක දිහා බලන්නෙත් නෑ. ඒක දිහා බලන්නත් අප්‍රසන්න වෙනවා ඊට පස්සේ. ඇයි කොළ වැටිලා සත්තු සමහර අවස්ථාවලදී මේවා වෙලා ජරා ජීර්ණ වෙලා. ඉතින් ඒ වැරද්ද මං කියන්නේ කරන්න එපා. ඒක ඔබ එක්කෝ මේක සටහනක් හදාගන්න. හදාගෙන ඉවරලා දැන් එළියක හරි කොහේ හරි ඔබ බුද්ධ මන්දිරයක් ඉදි කරනවා නම් ඔබ ඒක නොපිරිහෙලා ඒ වගකීම ඉෂ්ට කරන්න ඕනේ. එතකොට තමයි ඒ ගම, ඒ නිවස, ඒ භූමිය ලස්සනට එන්නේ. ඒ වෙලා තියෙන්නේ ගෙදරට මුහුණලා තමයි. ඒ කියන්නේ ඉස්සරහට දොරෙන් එළියට බහිනකොටම අපි දකින්න ඕන ඒක. ඒක දකින්න ඕනේ ගෙදරට එන කෙනෙකුත් දකින්න ඕන ඕක.
ඒ කියන්නේ ඒ දැක්කහම තමයි අපි කියමුකෝ මොනවා හරි කෝන්තරයකට කෙනෙක් ආවා කියලා. අරක දැකපුව ගමන් නිවෙනවා. ඒකට තමයි ඕක හදන්නේ ඔතන. ඒ කියන්නේ ඕනම දෙයක් කෙනෙක් අපි කියමුකෝ මොනවා හරි කොමන හරි යම්කිසි ගැටලුවක් කෙනෙක් ආවොත් ඒ ප්‍රශ්නේ අමතක වෙනවා බුදුරුව දැක්ක ගමන්. ඕනම කෙනෙක් තැම්පත් වෙනවා. එහෙම ඒ වගේ නිවසක් ඉස්සරහා එහෙම තියෙන තැනක බලන්න කවදාවත් අයහපතක් වෙලා තියෙනවද කියලා. හැබැයි ඔබ ඒ තියෙනවා වගේම ඒකට අවශ්‍ය වතාවත් ටික කරන්න ඕනේ. ඒක කරාන් පස්සේ තමයි මේක තව තව මේකේ ශක්තිය බලය වැඩි වෙන්නේ. දැන් සාමාන්‍ය අපි බුදුන් වැඳලා තමයි දෙවියන්ට ඒ කටයුතු කරන්නේ. අපි මුලින්ම කරන්නේ අපි බුදුන් වැඳලා ඉවරලා තමයි ඕනම කාර්යයක් කරන්න පටන් ගන්නෙ. ඒක අංක 1ටම තියෙන්න ඕන. එතකොට අපි සාමාන්‍ය බුදු රූපෙට ඉහළින් අපි දේව රූප තියන්නේ නැහැ කවදාවත්. බුදු රූපෙට ඉහළින් දේව රූප තියන්නේ නැහැ සාමාන්‍ය. බුදු රූපෙට පල්ලෙහෙන් අපි වෙනම යහනක් වගේ හදලා තමයි අපි සාමාන්‍ය දෙවියන්ට ඒ වතාවට කරන්නේ. ඒ බුදුන් වැඳලා ඒ පහන් පත්තු කරලා ඒ වතාවත් කළා. සමහර ඕක එළියේ තියෙනවා. සමහරු දැන් එළියේ පහන පත්තු කරලා ඇවිල්ලා තමයි සමහර විට දෙවියන්ට පහන තියන්නේ ඇතුළේ. එහෙම නැත්නම් දෙවියන් බුදුන් දෙකම ඕක එකටම අර සම්බන්ධ කරගෙන තියන්නේ. ඒක සම්බන්ධ කරුණත් බුදු රූපේ ටිකක් වෙන්ව කරලා තමයි අපි සාමාන්‍ය ඒ වතාවත් ටික කරන්න ඕන. මේක දැන් එකටම කලවම් කරගෙන අපි සාමාන්‍ය එහෙම කරන්නේ නැහැ. සාමාන්‍ය අපි බුදුන්ට පහන උදේ හවස සමහර පහන් තියෙන කට්ටිය ඉන්නවා. මම දන්නවා ගොඩක් දෙනෙක්. මේ උදේ පාන්දර තියෙනවා. ඔබ උදේ ඉර නැගීගෙන එනකොට ඒ කියන්නේ උදේ පාන්දර 6යි 1ට වගේ තමයි පහන පත්තු කරන්නේ. දෙවියන්ට පහන් පත්තු කියලා දැන් බුදුන්ට පහන් පත්තු කරනකොටත් මේ වෙලාව හොඳයි. හවස නම් ඔබ බුදු පහන තියන්න ඕන. හවස 6:00ට අනිවාර්යයෙන්ම 4ට කලින් තියන්න ඕන. දෙවියන්ට පහන් තියෙනවා. ඔබ රෑ 9න් පස්සේ තමයි තියන්නේ. දෙවියන්ට පහන් තියෙනකොට අපි රෑ 9න් පස්සේ තියන්නේ. ඒකට ඔව් රෑ 9 පහ වුණාම තමයි තියන්නේ. මොකද ඒ හෝරාවන් වල තමයි දෙවියන්ගේ යල්ම බැල්ම වැටෙන හෝරාවන් වෙන්නේ. ඉතින් රෑ 9න් පස්සේ තමයි දැන් අපි ගම්බාර දෙවියන්ට පහන තිබ්බත් සමහරව පුරුදු වෙලා ඉන්නවා රෑ 9 5ට තියන්න. සමහරවක 10න් පස්සේ තියෙන කට්ටිය තියෙනවා 10 5 තියෙන 11යි 5 සමහර අවස්ථාවලදී හුරු කරගෙන ඉන්නවා. නමුත් රෑ 9න් පස්සේ පහන තිබ්බනම් කොහොමත් මේ ගම්බාර දෙවියන්ට ඒ පුදු පූජාව යනවාමයි. ඒත් එක්කම සාමාන්‍ය අපි බුදු පහන නම් අර මම කියපු වෙලාවල් වලට තියන්න ඕනේ. ඒක බොහොම දැන් අපි ඉර නැගීගෙන එනකොට තමයි දැන් අපි ඕනම කෙනෙක් ව්‍යාපාර වලට යනවා, රස්සා වලට යනවා. මේක සමහර විට මීට කලින් කෙනෙකුට කරන්න වෙන්න පුළුවන්. සමහරු ඉන්නවනේ දුර බැහැර තමන්ගේ ඒ රැකියාව කරන. ඒක ওই වෙලාවට ඔක සමහර විට තියාගන්න බැරි වෙන්න පුළුවන්. සාමාන්‍ය පාන්දර 4වත් අඩු ගානේ පහුවෙලා තමයි ඔය බුදු පහන අපි තියන්නේ. ඒ කියන්නේ පාන්දර 4න් විතර පස්සේ තියන්නේ. එතකොට ඔය පාන්දර 4යි රෑ 9යි අතර සාමාන්‍ය අපි තියන්නේ. ගම්බාර දෙවියන්ට පහන් තියෙනකොට ඔබ බොහොම ප්‍රවේශම් වෙලා තියන්න ඕන. ගම්බාර දෙවියන්ට ගොඩාක් දෙනෙක් පහන තියෙනවා. එතකොට ගම්බාර දෙවියන්ට පහන් තියෙනකොට ඔබ යම් කිසි කිලිකුණු වෙලා නම් මේ වැඩේ කරන්න එපා. ඒක බොහොම අසුබ ක්‍රියාවක්. ඒක බොහොම අයහපතක් ඔබට ඔබගේ පවුලේ අයට ගෙනල්ලා දෙන ක්‍රියාවක් තමයි. ඔබ කිලිගෙවල් වල ගිහිල්ලා එතකොට මස් මාළු නිතර කාගෙන එහෙම නැත්නම් මං කියන්නේ මේ මස් මාළු නොකා ඉන්න කියන එක නෙමෙයි. නමුත් ඔබ ගම්බාර දෙවියන්ට පහන තියෙනවා නම් අනිවාර්යෙන් හවසට පේ වෙලා ඉන්න ඕනේ. එහෙම හවසට පේ වෙලා තමයි මේ වැඩේ කරන්න ඕනේ. එහෙම නැතුව ඔබ සමහර අවස්ථාවලදී මලගෙවල්, කොටහළු ගෙවල්, දරු කිලි වගේ දේවල් වලට අහු වෙලා ඇවිල්ලා පහන් තියන්න ඔබ කවදාවත් පෙළඹෙන්න එපා. එහෙම තිබ්බොත් ඔබට අයහපතක් වෙනවා. දැන් ගම්බාර දෙවියන් අයහපතක් කරන්නේ නැහැ. නමුත් අපි අයහපත් කරගන්න විදි තියෙනවා. සමහර විට අපේ ක්‍රියාකාරකම් වලින් තමයි මේ අයහපත සිද්ධ වෙන්නේ. නැත්නම් ගම්බාර දෙවියන්ට පහන තියෙන එක වඩාත්ම හොඳයි. බොහොම හොඳයි. කවදාවත් ඔබට අයහපතක්, කරදරයක්, දුකක්, හිරිහැරයක් ඔබට අනිසි විදිහේ අනතුරක් කවදාවත් ඒ ගම්බාර දෙවියන්ට පහන තියෙනකොට සිද්ධ දැන් සමහරු කියනවා මේක තිබ්බහම ප්‍රශ්න වැඩි වෙනවා. ඒ ප්‍රශ්න වැඩි වෙනවා ඔබේ භූමියේ මොන හරි දුර්වලතාවයක් ගැන ඔබට දෙවියන් අඟවනවා. ඒ කියන්නේ ඔබ දෙවියන්ට පහන් තියෙනකොට ඔබට යම්කිසි විදිහේ දුර්වල කටයුතු සිද්ධ වෙනවා නම් එක්ක ඔබ පහන තියෙන එකේ යම්කිසි වැරද්දක් තියෙනවා. එහෙම නැත්නම් ඔබගේ භූමියේ මොන හරි ලොකු දුර්වලතාවයක් එහෙම නැත්නම් ඔබට යම්කිසි විදිහේ ලොකු බලපෑමක් තියෙනවා. ඒකයි ඔබට මේ වැඩේ කරන්න බෑ. එතකොට ඔබ ඒකට වත් පිළිවෙත ඒ කියන්නේ පිළියම යොදා ගන්න. එහෙම යොදාගෙන ඉවරලා ගම්බාර දෙවියන්ට පහන තියෙනකොට බොහෝම පෙහෙවෙලා බොහොම ශ්‍රද්ධාවෙන් කරන්න. මොකද හොඳට වගේම දරුණුවටත් බොහොම දරුණුයි ගම්බාර දෙවියන් කියලා කියන්නේ. ඔබ ඒක අතන කිව්වොත් ඕනම කෙනෙක් මේ පහන පත්තු කෙරුවට කමක් නෑ. මම කියන්නේ පත්තු කෙරුවට කමක් නෑ. මොකද ඔය කිලිකුණු වෙලා
ඒ වගේ දේවල් සිද්ධ වෙලා ඔබ කවදාවත් ගම්බාර දෙවියන්ට පහන තියන්න එපා. ඒක ලොකු අයහපතක් වෙනවා. සාමාන්‍ය ගෙවල් ඇතුළේදී අපි පහන් තියෙන දෙවිවරු ඉන්නවා. එතකොට සාමාන්‍ය යක්ෂ ගණයට අයිති වන දෙවිවරුන්ට අපි සාමාන්‍ය භූමිය ඇතුලේ කියන්නේ ගෙදර ඇතුලේ අපි පහනක් තියන්නේ නැහැ සාමාන්‍ය. ඒ වගේ කෙනෙකුට අපි පහන් තියනවා. ඔය එළියේ තමයි තියෙන සමහර අය ගොඩක් දෙනෙක් තෝරාගෙන ඉන්නවා කාලිමෑණියොන්ට කඩවර දෙවියන්ට වගේ පහන් තියෙනවා. චුට්ටක් එළියේ තියනවා නම් තමයි වඩාත්ම හොඳ. ඒකට ඇතුලේ තිබ්බට කමන්නේ අපිට හැමදාම මේ වැඩේ ඔබ යම්කිසි කෙම්මුර දවසකටද හැමදාම ඔබ ඒ තීරණය කරලා දෙන වෙලාවට ඒ වැඩේ හරියට කරන්න ඕනේ. එහෙම කෙරුවේ නැති වුණොත් ඒක ලොකු අයහපතක් වෙනවා. ඒ නිසා මහා විෂුදේව කතරගම දෙවියන්ද සුමන සමන් දෙවියන් එතකොට පත්තිනි මෑණියන් ඒ වගේ දෙවියන්ට අපි ගෙදර ඇතුළට පහන තිබ්බා කියලා කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් අර යක්ෂ ගණයට වැටෙන දෙවිවරු යම්කිසි විදිහේ ඉන්නවා. ඒ දෙවිවරුන්ට පහන් තිනකොට ඔබ ටිකක් ප්‍රවේශම් වෙන්න අර හොඳ වගේම ටිකක් නරකටත් එයාලා මොකද ඒ තැනකටදී දවස් 21ක් ওই පහන තිනකොට එතනට ඒ දෙවියන්ගේ බැල්ම වැටෙන්න පටන් ගන්නවා. එතකොට දෙවියන් බලාපොරොත්තු වෙනවා ඒ පහන හැමදාම. එතකොට ඒ ආලෝකයට හුරු වුණු ගමන් හැමදාම බලාපොරොත්තු වෙනවා. එහෙම වෙලා ඔබ යම්කිසි විදිහක මේක තිබ්බේ නැති වුණොත් යම්කිසි විදිහින් අර මම කිව්ව අර යක්ෂගණ ටිකක් දරුණු විදිහේ කටයුතු කරන දෙවිවරු යම්කිසි විදිහින් යක්ෂගණයට වැටෙන සෝන් කාලි මෑණියන්ට වගේ පහන් දිනවා. බොහොම ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒක කඩවර දෙවියන්ට පහන් තියෙන කොටත් බොහොම ප්‍රවේශම් වෙන්න ඕනේ. ප්‍රවේශම් වෙලා තමයි යන්නේ. දැන් ගම්බාර දෙවියන්ට තිබ්බත් එහෙම තමයි. නමුත් ඔබ ටිකක් අර ප්‍රවේශම් වෙලා හොඳට පිරිසුදු වෙලා පේ වෙලා ඒ දේ කරනවා නම් තමයි වඩාත්ම හොඳ. එතකොට ඒ තියෙන කොටත් ඔබ තියන්න පුරුදුනොත් ඔබ අනිවාර්යෙන් මේක තියන්න ඕන. ඒකයි අර පුරුදු කරලා අහපව් මේක නවත්තන්න ඔබට බෑ. ඒ කියන්නේ ඒක කෙම්මුර දවසට ඔබට පහසු දවස විතරක් මේක තෝරගන්න. එහෙම නැත්නම් හැමදාම තිබ්බත් හැමදාම තියන්න දවස් 21ක තියෙනකොට අනිවාර්යෙන්ම එතනට බැල්ම වැටෙනවමයි. දවස් 21කින් පස්සේ ඔබ ඒක කඩ කරන්න යන්න එපා. කඩ කරන්නේ නැතුව තියාන යන්න. විශේෂයෙන් ඔය යක්ෂ ගණයේ දෙවිවරුන්ට පහන තියෙනකොට මම ඔය කිව්වේ. ඇත්තටම දැන් අපි බුදු පහන තියෙනකොට එහෙම නැත්නම් දෙවියන්ට පහන් තියෙනකොට උනත් එතන බොහොම පිරිසුදුවට යම් කිසි විදිහට මේක දැන් මේ තියෙන සීල දේවල් ටික අස්පස් කරලා තියෙනවා. දැන් ගොඩාක් දෙනෙක් අතරම කිව්වොත් මේ පහන් තියෙනවා සමහර තැන්වලදී ඒව බලන්නවත් බෑ. ඒ කියන්නේ සමහර විට මේ බුදු රූපේ පේන්නෙත් නැහැ. ඒ තරම් ජරා ජීර්ණ වෙලා. ඉතින් ඔබ පහන තිබ්බට වැඩක් නැහැ. මේක පිරිසුදුවට කරන්න බැරි නම්. ඒක බොහොම පිරිසුදුවටයි මේක කරන්න ඕන. ඉතින් මේ කාට තිබ්බද මං කියන්නේ දෙවියන්ට තිබ්බත් බොහොම පිරිසුදු වෙලා පේ වෙලා මේ වැඩේ කරන්න ඕනේ. පේ වෙලා තමන් කරනවා වගේම මේ බුදුරුවත් ඔබ මේ බොහොම පිරිසුදුවට තියාගන්න. මේ අවට පවා පිරිසුදුව තියාගන්න. එතකොට තමයි අර තමන්ට තියෙන පිහිට තව වැඩි වෙන්නේ. එහෙම නැත්නම් තමන්ට තියෙන පිහිට එන්න ගොඩාක් දුර කෙනෙකුට අර වරම් බලයක් වුණත් ඇවිල්ලා ටික කාලෙකදී නැති වෙන්නේ ඔන්න ඕකනේ. එතකොට ඒ අවශ්‍ය කටයුතු කරන්නේ. එතකොට දැන් අපි කිමුකෝ කෙනෙකුට වරමක් ආවනම් ඒ වරමෙන් යම්කිසි විදියකින් පින්දහම් කටයුතු කරලා යම්කිසි දේවල් සේවයක් කරන්න තියෙනවා. ඉතින් මේ සේවය හරියට නොකරුණාම ඒ ඉන්න ඥාතියා ඉන්න යනවා. එතකොට ඒ හින්දා මම කියන්නේ ඔබ මේ පහන් පත්තු කරලා ඉවරලා ඔබ බලන්න ඔබ මේ තියෙන පහන කොහොමද? එතකොට මේ හඳුන් කූරු ගහන තැන කොහොමද? මේ වගේ සම්පූර්ණ කළුම පාට වෙලාද? ඔක්කොම විනාශ වෙලාද? බලන්න බැරි තත්ත්වයටපත් වෙලාද කියලා. බලලා ඉවරලා මේවා පිරිසුදු කරගෙනම පහන් තිබ්බොත් තමයි මේක යහවත තව වැඩි වෙන්නේ.